දැන් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා අයියේ කියන්නේ සෞඛ්‍ය සම්බන්ධ වැරදි ප්‍රවෘත්තිය පළ කරොත් එහෙම මේ ජනමාධ්‍ය ආයතනවල ලයිසන් එක දීලා තියෙන ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා මේවා කැඳවීමේ බලය ඇමතිවරයාට තියෙනවා කියලා කියනවා. මොකද්ද මේ කරන්නේ? මේ තර්ජනයක් කරන්නේ. එතකොට බොහොම පැහැදිලිව කියන නලින් ජයතිස්ස මැතිතුමාට මේක කොල කෑල්ලක්. ලයිසන් එකක් කියන්නේ කොල කෑල්ලක්. හැබැයි කොල කෑල්ලට එහා ගිය දෙයක් ජනතාවගේ හදවත්වල තියෙනවා. අද බාණ්ඩ වැඩිම ජනතාව නරඹන්නේ මොන වගේ නාලිකාද? මම මේ නම් වශයෙන් කියන්නේ හිරු දෙරණ වගේ මම හිතන්නේ මේ වගේ නාලිකා වලින් තමයි ජනතාව යම් දෙයක් ගන්නෙ. ඉතින් මේ කරන්න හදන්නේ මොකද්ද? මේ කරන්න හදන්නේ ජනතාවට සත්‍ය දැනගැනීමේ නිදහස ඇති කරන එක. ඉතින් ඒකට අපි විරුද්ධයි. විශේෂයෙන්ම අපි දැන් පක්ෂයක් විදිහට අපි එදා ඉඳන් යම් කරුණු කාරණාවලදී දැන් අපේ සමහර වෙලාවට මහජනියතෝයි ඒ දවස්වල අපි ආණ්ඩු කරද්දී යම් මත ගැටීම් ඇති වුණා සමහර මාධ්‍යත් එක්ක. හැබැයි ඒවට අපේ නායකයෝ මැදිහත් වෙලා කෙලින්ම ගත්තේ මේ මාධ්‍ය ආයතන වල පැත්ත. ඇවිල්ලා ඒවට අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගත පක්ෂයක් විදිහට. ඉතින් අද මොකද්ද අරන් තියෙන විනය ක්‍රියාමාර්ගේ මේ එක තැන් වල ඇමතුරුන්ට ඕන දේවල් කියනවා, මන්ත්‍රීන්ට ඕන දේවල් කියනවා. ඉතින් ඒ හින්දා නලින්ද ජයතිස්ස මැතිතුමෝ කොල කෑල්ලට ලයිසන් එක තියෙන්න පුළුවන්. හැබැයි ජනතාව පාරට බහැලා මේ මාධ්‍යයේ අයිතිය අපේ අයිතියක් ඒක ආරක්ෂා කරන්න කියන දැඩිව ජනතාව කියන තැනට පාරට බහින් තැනට පත් වෙනවා කියන එක විතරක් අමතක කරන්න එපා කියන එක තමයි මේ අවස්ථාවේ සිහිපත් කරන්න තියෙන්නේ. තම ආදරණීයයන් නොහඬන රටක් වෙනුවෙන් ඉවත් වෙනු රටම එකට ජාතික මෙහෙයුම